ශ්‍රී ලාංකීය නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස බ්‍රිතාන්‍යයන් සමග සටන් කර දීපිදු ලංකා ඉතිහාසයේ නොමැකෙන වීරවරයෙක් වූ වීර කැප්පෙට්ටිපොළ මහා අධිකාරම්තුමා ගැන මේ වීඩියෝවෙන් කරුණුගෙන එනවා. කැප්පෙට්ටිපොළ නිලමේතුමාගේ සම්පූර්ණ නම වන්නේ රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙට්ටිපොළය. එතුමා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ නීතිමාලාවන්ට යටත්ව 1815 දී කණ්ඩ උඩරටදී අත්සන් තැබූ කිවසුබට කැප්පෙට්ටිපොළ දිසාවේ අත්සන් තැබුවත් ඔහු සැබවින්ම ඊට විරුද්ධ වූ පුද්ගලයෙකි. මෙසේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට රට පවරා ගැනීමෙන් පසුවද ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පක්ෂපාතීවරයෙකු ලෙස ඌව ප්‍රදේශයේ බාර දිසාවේ ලෙස කටයුතු කළේය. 1817 වන විට බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව හඬනැගූ නිදහස් කැල්ලිකරුවන්ගේ බලය ක්‍රමයෙන් වැඩි විය. නිදහස් කැල්ලිකරුවන් සමග බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් පැවැත් වූ සාකච්ඡාවන් පවා අසාර්ථක වූ බ්‍රිතාන්‍යයන්ට කැරැල්ල පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්විය. එවක නුවර සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ජෝන් ඩී ඔයිලිගේ උපදෙස් මත එවක නුවර සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වන රොබර්ට් බ්‍රවුන්ලි විසින් කැරැල්ල මර්ධනය කිරීමට කැප්පෙට්ටිපොළ නිලමේතුමා වෙත පැවරිය. මේ සඳහා මිනිසුන් 500 දෙනෙක් හා අවි ආයුධ කැප්පෙට්ටිපොළ නිලමේතුමාට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් ලබා දුන්නේය. කැප්පෙට්ටිපොළ නිලමේතුමා මිනිසුන් 500ක් දෙනා සමග කැරැල්ල මර්ධනයට ගිය අතර කැල්ලිකරුවන් හමු වීමෙන් පසු බ්‍රිතාන්‍යයන් මවිතයට පත් කරමින් කැල්ලිකරුවන්ගේ නායකයා ලෙස නිදහස් සටනට එක්විය. නමුත් ඔහු සමග පැමිණි මිනිසුන්ට කිසිදු කරදරයක් නොකොට ඔවුන් ළඟ තබා සිටි ආයුධ සමග බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වෙත යාමට ඉඩ සලස්වා දුන්නේය. මේ බව දැනගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මහනුවර හා ඒ අවට පළාත් ආවරණය වන ලෙස හමුදා බලයනි දෙකක් යෙදවිය. සිංහල රාජ උරුමකරුවෙක් සිංහාසනයට පැමිණ රජකම ලබාගත් බැවින් කැප්පෙට්ටිපොළ නිලමේතුමාව මහා අධිකාරම් ලෙස උසස් කොට ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව කටයුතු කරන ලෙස ඔහුට අණ ලැබුණි. බ්‍රිතාන්‍යයන් සතුව ඇති අවි ආයුධ සමග සිංහල කැල්ලිකරුවන්ට මුහුණට මුහුණ සටන් කරගත නොහැකි බැවින් කැප්පෙට්ටිපොළ නිලමේතුමා විසින් කැල්ලිකරුවන් හට සැඟවී සිට පහර දෙන ලෙස නියම කෙරුණි. මේ ආකාරයට කැල්ලිකරුවන් විසින් ගරිල්ලා යුධෝපක්‍රම පාවිච්චිට ගැනුණි. මේ අයුරින් නිදහස් කැල්ලිකරුවන්ගේ සටන වර්ධනය වී රටේ විශාල ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත විය. 1818 ජනවාරි 1 වන දින කැප්පෙට්ටිපොළ නිලමේතුමා ඇතුළු තවත් 16 දෙනෙක්ව නීති විරෝධී කැල්ලිකරුවන් හා ඔවුන්ට සිටි සතුරන් ලෙස ප්‍රකාශයට පත් කර ඔවුන් සතු දේපළ රජයට පවරා ගැනුණි. නිදහස් කැල්ලිකරුවන්ගේ බලය ශීඝ්‍රයෙන් වැඩි විය. බ්‍රිතාන්‍යයන්ට කැල්ලිකරුවන් මර්ධනය කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙද්දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් ඉන්දියාවෙන් අමතර බලයනි මෙරටට කැඳවූයේය. ඒත් සමගම ඔවුන් විසින් සිංහල ජනතාවගේ භෝග හා සම්පත් විනාශ කළේය. විශාල කැල්ලිකරුවන් පිරිසක් ඔවුන් විසින් මරා දැමූ අතර අනෙකුන්හට විශාල වධහිංසා පැමිණි විය. මේ ආකාරයට සිංහල ජනතාවට හා දේපළවලට බ්‍රිතාන්‍ය ජාතිකයන් හානි සිදු කිරීමත් අනෙකුත් නිදහස් කැල්ලිකරුවන් ආරක්ෂා කිරීම සඳහාත් කැප්පෙට්ටිපොළ නිලමේතුමා කැල්ලිකරුවන් විසිරුවා හැර අනුරාධපුරයේ කලාවිය ප්‍රදේශයට පලා ගියේය. 1818 ඔක්තෝබර් 28 වන දින කැප්පෙට්ටිපොළ දිසාවේ සහ තවත් කැල්ලිකාර නායකයෙකු වන පිළිමතලාවේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙක් වන ඕනීල් විසින් ඔවුන් සැඟවී සිටි නිවස වටකර අල්ලා ගන්නා ලදී. මෙහිදී කැප්පෙට්ටිපොළ නිලමේතුමා නිර්භීතව පිටතට පැමිණ කපිතාන්වරයා වෙත ගොස් සදුන්වා දී බාර වී ඇත. ඉන්පසුව ඔවුන් මහනුවරට ගෙන යන ලදී. කැප්පෙට්ටිපොළ නිලමේතුමාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වැරදිකරුවෙක් ලෙස නම් කර ඔහු හිසකසා මරා දැමීමට නියම කරන ලදී. එහිදී කැප්පෙට්ටිපොළ නිලමේතුමා විසින් එක් කඩු පහරින් හිසකසා මරා දමන ලෙස ඝාතකයන්ගෙන් ඉල්ලා සිටියේය. නිලමේතුමාව බෝගම්බර ඝාතනාගාරයක් වෙත ගෙන ගිය අතර එහිදී මරණීය දණ්ඩනය නියම කරගත් පරිදි එක් කඩු පහරින් හිසකසා දැමීමට අපොහොසත් වූ අතර දෙවන පාරින් කැප්පෙට්ටිපොළ නිලමේතුමාව ඝාතනය කරන ලදී. ඔහුගේ හිස් කබල බ්‍රිතාන්‍යයට ගෙන ගොස් එඩින්බරෝහි භෞතික විද්‍යා සංගමයේ තැන්පත් කරන ලදී. 1948 දී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත් විට කැප්පෙට්ටිපොළ නිලමේතුමාව ජාතික වීරවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1954 දී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඔහුගේ හිස් කබල නැවත නිවස වෙත ගෙනවිත් මහනුවර කැප්පෙට්ටිපොළ අනුස්මරණයේ තැන්පත් කරන ලදී. මෙවන් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුද්ගලයන්ගේ තොරතුරු මෙන්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතිමය හා පාරිසරික තොරතුරු හා දැනුම ලබා ගැනීම සඳහා අප channel subscribe කර අප හා එක්වන මෙන් ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.